Hello everyone, welcome to our YouTube channel. ඉතින් අද අපිට විශේෂ දවසක් අද මේ අපේ මේ බ්‍රූනෝ මල්ලිගේ පළවෙනි බර්ත්ඩේ එක අපි ඉතින් දැන් තමයි ඇත්තමකුත් නැගිට්ටේ අද සෙනසුරාදා නිවාඩු. ඉතින් අද අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් එළියට යන්න හිතනවා. හැබැයි වෙලා තියෙන්නේ එළියට යන විදියකුත් නැහැ. මේ වහිනවා. මේ කාලේට ඩාවින් වලට මේ වහිනවා. ඒක අද කොහොම සෙලිබ්‍රේට් කරන්න කියලා තමයි ගොඩක් මේ වීඩියෝ එකෙන් කරන්න හිතන් ඉන්නේ. එහෙනම් let's get started. වැස්සලාවට මෙතනට ඇවිල්ලා බලන් ඉන්න මොනව කරනවද දන්නේ නැහැ. මේ බලන් ඉන්නවා ඉතින්. මාර වැස්සක් වහින්නේ අයියෝ. බාරනෝ කිතින් එළියට යන්න හිටියේ. නැත්ද බ්‍රූනෝ? මං හිතුවා දැන් බ්‍රූනෝගේ බර්ත්ඩේ එක හින්දා බ්‍රූනෝට කන්න පුළුවන් විදිහට කේක් එකක් හදන්න. මම මේක රෙසිපි එක ගත්තේ Pinterest එකෙන්. ඒ කියන්නේ අර ඩොග්ස්ලාට කැට්ස්ලා ඕනම සාමාන්‍යයෙන් පෙට්ස්ලාට සීනියා නම් මනම් කන්න හොඳ නෑනේ. ඉතින් ඒක නිසා ඒ පෙට්ස්ලාට කන්න පුළුවන් විදියට තියෙන කේක් එකක් මම හදන්න තමයි දැන් යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්න කියලා. හරි දැන් මම මේ කේක් එක හදන්න තමයි යන්නේ. දැන් අපි බලමු කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ග්‍රීක් යෝගට් ඕන වෙනවා. මොකද යෝගට් කොහොමත් හොඳයිනේ බල්ලන්ට. ඉතින් ඒකින්ද යෝගට් ඕන වෙනවා. ඊළඟට පීනට් බටර් ඕන වෙනවා. ඊළඟට ඕන වෙනවා පම්කින් පියුරේ එකක්. ඒ කියන්නේ මේක නම් පම්කින් තියෙනවා, පොටැටෝ, කැරට්, ස්වීට් කෝන් ಜಾති ඔක්කොම 4ක් තියෙනවා. ඔයාලට මේකක් හොයාගන්න නැත්නම් පම්කින් පියුරේ එකක් ගෙදරදී හදාගන්න පුළුවන්. නිකන් මේ මෑෂ් කරලා වගේ එකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා self raising flour ඕන වෙනවා. මොකද බේකින් පවුඩර් දාන්න නැහැ. මං Google එකේ සර්ච් කරාම තිබ්බා ඒක ටොක්සික් වෙන්න පුළුවන් කියලා. self raising flour එක යූස් කරනවා කියලා. මොකද ඒක හරියයි කියලා හිතනවා මම. ඊළඟට බිත්තර ඕන වෙනවා. මම හිතන් ඉන්නේ බිත්තර දෙකක් වගේ දාන්න. ඒ ටික තමයි ඕන වෙන්නේ. බලමු කොහොමද තව ඕන මීපැණි ඕනේ එච්චරයි ඕන වෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද දැන් මේක හදන්න කියලා. දැන් මම බැටර් එක හදාගෙන ඉවරයි. මේ තමයි කේක් බැටර් එක. මේ විදිය කන්සිස්ටන්සි එකක් තමයි තියෙන්නේ. සුවඳක් තියෙනවා. හොඳ සුවඳක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ self raising flour වැඩිපුර දාගත්තොත් මතක හිතුව තව යෝගට් ස්පූන් එකක් විතර දාගන්න. එතකොට මේ ගානට මේ කන්සිස්ටන්සි එක එනවා. මේ සුවඳ නම් හොඳයි. මේ බලමු දැන් එහෙනම් මේක බේක් වෙන්න දාන්න ඕනේ. මම හිතන් ඉන්නේ විනාඩි 20ක් විතර ප්‍රී හීටඩ් oven එකේ දාන්න ඔයගොල්ලෝ. දැන් oven එක හීට් වෙන්න මම දැම්මා. මේ විදිහ බේකින් ට්‍රේ එකක් ගන්න. නැත්නම් ඔයගොල්ලෝ ගාව කප් කේක්ස් මෝල්ඩ් තියනවා නම් ඒකට හදන්න පුළුවන්. මොකද අපි පොඩි ප්‍රමාණයකටනේ හදන්නේ. ඒක නිසා ඒ වගේ එකක් ගන්න පුළුවන්. මම හිතන් ඉන්නේ මේකට හදන්න. මේ එහෙනම් බලමු අපි කොහොමද එන්නේ කියලා කේක් එක. හරි දැන් ඔන්න මම කේක් එක oven එකට දැම්මා. ඉතින් සෙන්සුරාදාට අපි ගොඩක් වෙලාවට කරන්නේ
මීල් ප්‍රෙප් කරනවා. මීල් ප්‍රෙප් කරනවා දවස් 3කට වගේ හරියන්න. ඊට පස්සේ ආයි ඉතින් බදාදට වගේ ආයි උයන්න ඕනේ. ඒ වුණාට ෆ්‍රයිඩේ නම් අපි හැමදාම කඩෙන් කනවා. ෆ්‍රයිඩේ නම් උයන්නේ නැහැ. හැබැයි මම මේ පාර හිතුවා ලංකාව කඩයක් තියෙනවා පාමස්ටන් වල. ඒ කඩෙන් කෑම පැකට් ගන්නවා කියලා $50ක් වගේ තමයි යන්නේ. ඉතින් මම බැලුවා ඒ විදිහට try කරලා බලන්න කොහොමද කියලා. මොකද මේ දවස්වල බඩුත් මාරම ගණන් මේ. ඉතින් මම බැලුවා බජට් එකටත් එක්ක ඒ වගේ දේවල් try කරලා බලන්න. වැඩ කරොත් මම ඔයාලටත් කියන්නම්. මේ තියෙන්නේ කේක් එක හදලා වුණාට පස්සේ තියෙන ලුක් එක. මම උදෙන් මෙතන පීනට් බටර් ටිකක් දාලා ස්ට්‍රෝබෙරිස් බ්ලූබෙරිස් දාලා ඩෙකරේට් කරගත්තා. දැන් අපි ඉතින් කේක් එක කපන්න යන්නේ.